Welcome to Sugar Lips YouTube channel. Hi guys, welcome back to Sugar Lips YouTube channel. ඉතින් කාලෙකින් මම vlog එකක් ගේන්න කියලා හිතුවා. ඇත්තටම හරි කම්මැලිලා මම vlog කරන්න edit කරන්න ගියාම මට හරි කම්මැලි. අද අපි යන්නේ ගල් ගුහාවකට. හරිද? අපි කලින් ගිහිල්ලා තියෙනවා කැම්පින් වල ගිහිල්ලා තියෙනවා. අපි බීච් එකේ කැම්පින් කරලා තියෙනවා. එතකොට අපි ගඟවල් වල මොනවාද විල්පත්තු කැලේ මැද්දේ කැම්පින් කරලා තියෙනවා. මේක වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා හිතනවා. ඉතින් අද යන්නේ අපි ගල් ගුහා අපි දවස් දෙකක් එහෙ ඉන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ගල් ගුහාවක රැයවල් දෙකක්. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් අපිත් එක්ක ඉන්න කියලා මම ආරාධනා කරනවා. සමහර වචන ගැලපෙන්නේ නැහැ හිතුව ඇති. මම මේ පටන් ගත්ත අලුතෙන් vlog එකේ ඉඳ ගණන් ගන්න එපා. හරි? ඕකේ? කයම කාලේ හැදිලා කිව්වවත් නැහැ. මම දැක්කේ නැහැ. යාළුවා මම මලක් කනේ ගහම තමයි ලස්සන. මම යන්නේ මේ මං එනකොට මං දැක්ක මේ පයින්ස්. පේනවද ඔයගොල්ලන්ට? තව ගොඩක් දුර යන්න මම දැක්ක බිම වැටලා තියෙනවා. තියෙන. මං ආසයි මේවට. අපේ පැත්තේ නෑනේ අනේ ඉතින් මේවා. කීපයක් අහුලගෙන යන්න ඕනේ. ගෙදර ගිහිල්ලා මොන හරි ඩෙකොරේෂන් එකක් හදන්න ඕන ලොකු එකක් තියෙනවා. ලොකු පයින්ස් එකක් තියෙන සත්තු කයිත් දාන්නේ. මේ මාර ලස්සන ලොකේෂන් තියෙනවා ළමයි මේ. මේක ලංකාව කිව්දක් කියලා හිතනවා. හරිම ලස්සන සීනරිස් තියෙනවා. ඉන්න මම පෙන්නනවා ඔයගොල්ලන්ට. හරි. ඔයගොල්ලෝ පේරාදි මගේ පිටිපස්සෙන් ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. මම දැන් යන්නේ වෙලකට. හති හම්බෝ. හරිම ලස්සනයි ළමයි මේ ලොකේෂන් එකේ. ඉන්න මම පෙන්නනවා ඔයගොල්ලන්ට. කොහොමද ලොකේෂන් එක? මාර ලස්සනයි ළමයි. සීනරි එකක් වගේ ආයේ. මේ ගම්වල මිනිස්සු නගරයට එන්න දඟලද්දි නගරවල මිනිස්සු ගම්වලට එන්න දඟලනවා. මට නම් ගම පිස්සුවක්. නගරේ මම නම් බිල්ඩින් ගොඩක් විතරයි. ඇත්තටම ඒකේ බලන්න දෙයක්වත් නැහැ. ඒ වුණාට ගමකට ආවම බලන්න තියෙන දේවල් ළමයි. ලොකේෂන් එකට ආවා. අපි ලොකේෂන් එකට ගිහිල්ලාම බලමු මේ. දැන් එක්කෙනෙක් එනවා කිව්වා අපි අරගෙන යන්න. මොකද අපි හරියටම ලොකේෂන් එක දන්නේ නැති නිසා මේ අපි අත් එක්ක ගිහිල්ලා බලමු. අපි යන්නේ ඉන්නේ ගල් ගුහාව මොන වගේද කියලා. ඔන්න අපි දැන් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ලොකේෂන් එකට යන්න මේ වගේ ගල් අතරින් තමයි අපි කේව් එකට යන්නේ. අපි මේ කේව් එකේ 2 nights ඉන්න කියලා හිතාගෙන ඉන්නවා. ඔන්න දැන් මම ආලව අරගෙන යනවා. අපි 2 nights ඉන්න කේව් එකට. ටඩා! මේ තමයි අපි 2 nights ඉන්න කේව් එක. මේක කේව් එකක් කිව්වට මේක කේව් රූම් එකක්. අපි අද ඇවිල්ලා තියෙන්නේ Forest Heaven Eco Resort එකේ කේව් රූම් එකට. අපි මේ රූම් එකේ තමයි 2 nights ගත කරන්නේ. එන්න අපි ගිහිල්ලා බලමු රූම් එක මොන වගේද කියලා. මේක තනිකරම කේව් එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ පේනවා ඇති මේ තියෙන තනිකරම නැචරල් ගල් තියෙන්නේ මේවා විතරයි. මේකත් කළු ගලින් තමයි හදලා තියෙන්නේ. මානව ලස්සනයි. ඒ වගේම මෙතන බෙඩ්ස් 3ක් තියෙනවා. අපිට වෙනම ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා. කබඩ් එකක් තියෙනවා. ලයිට් සෙටප් එක පර්ෆෙක්ට්. තනිකරම ෆීල් වෙන්නේ මම ගල් ගුහාවක් ඇතුළේ ඉන්නවා වගේ තමයි. ඉතින් මම ඔයගොල්ලන්ට බොරු කිව්වේ නෑ. ඇත්තටම මේක කේව් එකක්. මේක කේව් රූම් එකක්. අපි ඇතුළේ ගිහලා බලමු. තව මෙතන තියෙන ඔයගොල්ලන්ට ලිවිං ඒරියා එකක්. මෙතන ඔයගොල්ලෝගේ ෆැමිලි ලිවිං ඒරියා ඔයගොල්ලන්ට ටී එකක් බොන්න පුළුවන්. ඒ වගේම ටී එකක් තියෙනවා. තව සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒක පස්සේ. හරි? අපි දැන් ගිහලා බලමු වොෂ්රූම් එක. මේකේ වොෂ්රූම් එකේ ස්පෙෂල්ම දේ වොෂ්රූම් එකට ගිහිල්ලා බලුවම වොෂ්රූම් එකේ මැද තියෙනවා ගස් දෙකක්. පේනවද මේ නේචර් එකේ කිසිම ඩැමේජ් එකක් නොවන විදිහට තමයි මේ කේව් එක හදලා තියෙන්නේ. මේ කේව් රූම් එක හදලා තියෙන්නේ. මෙතන ගහක් තියෙනවා. තව මෙතන ගහක් තියෙනවා. ඒ වගේම මෙතන නැචරල් ගලක් තියෙනවා. ඒ වගේම අපිට වොෂ් දාන තියෙන වෙනම ඒරියා එකක් එකක් පෙන්නන්න. මෙතනින් එළිය තමයි අපිට වොෂ් දාන්න තියෙන්නේ.
මේ තියෙන්නේ ඕපන් ඒරියා එකක්. හැබැයි ප්‍රයිවසි 100% කිසිම ප්‍රශ්නයක් නැහැ. කපල් එකකට ෆැමිලි එකකට ඇවිල්ලා ඉන්න මම highly recommended. මෙතන වෙනම net එකක් දාලා කොළ වැටෙනවට වෙනම net එකක් දාලා තියෙනවා. මේ ඔක්කොම cover මෙතන තමයි shower එක තියෙන්නේ. මෙතන තමයි wash එකක් දාන්න තියෙන්නේ. වීඩියෝ එක පටන් ගත්තේ මම back door එකෙන්. අපි දැන් ගිහිල්ලා බලමු. ඒක මම hook එකට තමයි back door එකෙන් පටන් ගත්තේ. ඉතින් front door එකට ගිහිල්ලා බලමු. cave room එක මොන වගේද පේන්නේ කියලා. මට නම් ඇත්තටම හිතා ගන්න බෑ. මට නම් නිකන් වෙනම හීන ලෝකයකට ගියා වගේ මට නම් මේක මේ මම ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ room එකක් දැක්කේ. මම hotel rooms දෙකක් දින එළියට යන්න කලින් ඔයගොල්ලෝ දැක්කද මේක? ඔයගොල්ලන්ට රස්නේ නම් ඔයගොල්ලන්ට මේක use කරන්න පුළුවන්. මොකද මේ අපි ඇත්තටම මේ සීතල න රස්නේ නෑ. සීතල ඔයගොල්ලන්ට මේක use කරන්න පුළුවන්. මේ room එක ගොඩක් අර ගල් වලින් හදලා තියෙන හින්දා ඇත්තටම සීතල මොකද ඒකට කියන්නේ? උරාගෙන තියෙන ගල් වලට. ඒ හින්දා room එකත් හරිම සීතලයි. ඔයගොල්ලන්ට ඕන නම් AC එකක් තියෙනවා. හැබැයි මම ආස මේ vibe එකේම ඉන්න. අපි යමු private pool එක බලන්න. මේ තියෙන්නේ අපේ cave room එකට හම් වෙන private pool එක. ටඩා! මෙතන මේ pool එකට ඇවිල්ලා තියෙන තනිකරම natural water. ඒක හින්දා තමයි මේ වගේ පාටක් තියෙන්නේ. natural water තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මානව ලස්සනයි මේ location එක. මෙතන pool එකට බැස්සම මම හිතන්නේ location එක ලස්සන වෙනද අපි pool එකටත් බහලා බලමු. hello චූටි. hello චූටි. කොහෙ ගියත් ඉතින් යාළුවෝ නම් හම්බ වෙනවා. hello චූටි. අපි අතුල්ලේ ගිහලා බලමු. අපි entrance එක මොන වගේද කියලා. කොහොමද view එක? ලස්සනයි නේ. කලින් මම entrance එක ගත්තේ back door එකෙන්. මේ තමයි ඇත්තටම entrance එක. මේ තමයි cave room එකට entrance වෙන්න තියෙන door එක. අපි එළියට ගිහලා බලමු cave room එක එළියෙන් බලනකොට මොන වගේද පේන්නේ කියලා. මෙහෙම. ටඩා! කොහොමද මේ location එක? කොහොමද මේ vibe එක? මම හැමදාම ආස කරන්නේ ගොඩක්ම අර නාගරික පරිසරයෙන් මිදලා මේ වගේ vibe එකකින් ඉඳලා මම මාරම ආසම. I think cave room එක මෙන්න මේ වගේ තමයි අපිට එළියෙන් බලුවම පේන්නේ. මේ වගේ කළු ගලකින් තමයි cave room එක වට වෙලා තියෙන්නේ. අර තියෙන්නේ pool එක. මේ තියෙන්නේ main entrance එක cave room එකේ. අපිට ආයේ වෙනම ඒරියා එකක් තියෙනවා අපිට නිකන් හවසට පොඩි chat එකක් දාන්න වෙනම ඒරියා එකක් තියෙනවා. මෙතන අපිට ඇවිල්ලා පොතක් කියවන්න පුළුවන්, සෝන් එකක් අහන්න පුළුවන්, මේච් එක විඳින්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන ලොකේෂන් එකකට තමයි අපි 2 nights spend කරන්න ආවේ. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න එනවා. අපි ආව ලන්ච් එක ගන්න. මේ බලන්න මේ ලොකේෂන් එක ඉස්සෙල්ලා පෙන්නන්න ඉන්නේ ඔයගොල්ලන්ට. අපි ලන්ච් එක ගන්න හදලා මෙන්න මේ view එක. ඔයාලට පේනවා පල්ලෙන් දියැලක් තියෙනවා. මාර ලස්සනයි. එතකොට මෙන්න මේ ප්ලේස් එකේ තමයි අපි ලන්ච් එක ගන්න. ලන්ච් එකට යාලා අපිට රෙඩි කරලා තියෙනවා චිකන්, කොළමැල්ලුමක්, පරිප්පු, බීට්‍රූට්, කිහෙල් මුව එක්ක පපඩම්, රතු බයියා. කන්න තමයි තියෙන්නේ. මේක දැක්කම කියලා කරනවා. කන්නයි යන්නේ. අපි ලන්ච් එක අරගෙන ඉන්නවා. මේගොල්ලෝගේ ලොකේෂන් ගොඩාක් තියෙනවා. මම මෙතන තව ලොකේෂන් එකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට එක පෙන්නන්නම් වීඩියෝ එකේ full details කියනකොට. දැන් මම ඔයාලට දෙන සර්ප්‍රයිස් එකක්. මම අද ඩෙසර්ට් එක ගන්න යන්නේ සුපිරි ප්ලේස් එකකට. හරි? මෙච්චර ලස්සන ලොකේෂන් තියෙදි මම මොකද නිකන් රූම් එකකට කොට වෙලා ඉන්නේ. මං අහන්නේ නැද්ද? ඔයගොල්ලන්ට මම එතනට ගිහිල්ලාම පෙන්නන්න. අයිස්ක්‍රීම් කන්න යද්දී මම කොහේ ඉන්නද? මම ඩෙසර්ට් එක ගන්නේ කොහේ ඉන්නද කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්න. හරි? ඔන්න 1 2 3
කොහොමද ලොකේෂන් එක? යම් මාත් එක බලන්න. මෙතන බෙන්ච් එකක් තියෙනවා. අපිට බෙන්ච් එකේ ඉඳගෙන ඩෙසර්ට් කන්න පුළුවන්. ඕකේ? බලන්න මේ ලොකේෂන් එක නම් පට්ට ළමයි මේ බලන්න. වතුර මාරම කූල්. දැන් මම ඩෙසර්ට් එක කන්න යනවා. මෙතන ඉඳගෙන අතන බෙන්ච් එකක් තියෙනවා. අපි එතනට ගිහින් කමු. ගාට මෙහෙම සෙටප් කරලා කරනවා කන්නවා. ඕකේ? හස්බන්ඩ් කොයිද? දැන් හස්බන්ඩ් මම කතා කරගෙන නම් පොඩ්ඩක් ඉන්න. කිලෝමීටර් 125ක් ආපු ඉඳන් අපි දෙන්නට පොඩි ඩල් එකක් තිබුණා. ඒකට ඉතින් අපි පොඩි නැප් එකක් දැම්මා. දැන් දාලා නැගිට්ටට පස්සේ අපිට හම්බුණා ටී එකක්. මාර රසයි. කහට පාට රස ඔක්කොම ගානට තියෙන මාර රසයි. අපි ඩිනර් වලට යනවා තව ටිකකින්. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න. අපි දැන් ඩිනර් එක ගන්න යන්නේ. අපි ඩිනර් එකට අරේන්ජ් කරගත්තා නූඩල් එකක්, එතකොට චිකන් ස්ටූ එකක්, බයිට් එකට චිකන් ඩෙවල් එකක්, චොප්ස්ටික් ගත්තා අපි නූඩල් එකත් එක්ක කන්න. ඒ වගේම ෆෘට්ස් අරගත්තා. අපි දැන් ඩිනර් එක අරගෙන බලමු ඔයගොල්ලෝගේ නූඩල් එක, එතකොට ස්ටූ එක මොන වගේද කියලා. මේක ගන්නවා මට හම්බුණා ෂෝයි යාළුවෙක්. Hi, Chuti. Chuti यार मम्मा दिला तेरी चिकन. Chuti. දැන් හෙට උදේට ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම good night. මෝනින් ටී එක බීලාම අපි අද වැඩ ටික පටන් ගමු. අද අපි ලොකේෂන් හැම එකකටම වගේ යන්න කියලා හිතාගෙන තමයි ඉන්නේ. අප්පෝ සසද බිල බෑ. සසයි. අපි මේ ටී එක බීලා එහෙනම් යන ලෑස්ති යන්න මල් පිපිලා. මලක් ඕනේ මට. ඉනවා එන්න. මම මේ මල කඩා ගන්න කියලා හිතුවේ. ඒ වුණාට ඒක පිපිලා තියෙන ලස්සනට මට ඒක කඩන්න හිතෙන්නේ නැහැ. කඩන්න ලෝබයි. තව මලක් යටිනුත් වෙනවා. පේනවද? ආ ලස්සනයි ළමයි මේ ලොකේෂන් එක නම්. ඔයගොල්ලෝ පේනවද අතන? කියන්නේ තනිකරම නේචර් එකත් එක්ක. නේචර් එකත් එක්ක ඉන්නේ. මාරම ලස්සනයි ලොකේෂන් එක නේ. අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න. අපි ලස්සන ලොකේෂන් එකට අරේන්ජ් කරගත්ත බ්‍රෙක්ෆාස්ට් එක. මම මේ ස්ලිපර්ස් වත් නැතුව ඉතින් ගණන් ගන්නෙම. මට මේ ෆුල් නේචර් වයිබ් එකේ ඉන්න ඕන නිසා මම ස්ලිපර්ස් වත් නැතුව ඉන්නේ. එහෙනම් අපි බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද අරේන්ජ් කරගත්තේ කියලා බලන්න. අපි මෙතන තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අරේන්ජ් කරගත්තේ pool area එකේ. මෙතනට මාරම ලස්සන view point එකක් තියෙනවා. ඒ නිසා අපි මෙතන සිලෙක්ට් කරගත්තේ. අපිට මෙයාලා බ්‍රෙක්ෆාස්ට් එකට අරේන්ජ් කරලා තියෙනවා
පොල් රොටි, බත්, ඉන්දියාප්ප, පරිප්පු, චිකන් කරි, ලුණු මිරිස්, ඒ වගේම පොල් සම්බෝල, සොසේජ්. මොනවද දාගන්න කියලා හිතාගන්න බෑ. ඔයගොල්ලන්ට පෙරන දාලා බිව් එක. මාරම ලස්සනයි ළමයි. මාරම ලස්සනයි. මම මොනවද කන්නස් මොකද? අපේ රොටි කමු. රොටි. පොල් රොටි එක්ක ලුණු මිරිස්. හරි. ටිකක් දාගෙන ලුණු මිරිස් නැත්තම් වැඩක් නෑ පොල් රොටි මම කියන්නේ. කාලා බලන්න. මේක රොටිය හදලා තියෙන්නේ මේ කැරට්ුත් දාලා තියෙනවා ඒක. මොලහ පාන කරලා. ලුණු මිරිස් මදි වුණා. චුට්ටක් දෙන්නම් තව. ලුණු මිරිස් එක ඉස්සුවක් නෑ. රසයි. හරිද? මල්ලාව ඉවසගෙන ඉන්න බෑ. මේක නා සුපිරි. පොල් රොටි එකත් මාරු. ලුණු මිරිස් එක හොඳට මොනවාද උඹල කට දාලා හදලා තියෙන්නේ. මේ වගේ ඩිව් එකක ඉඳගෙන මේ වගේ කෑමක් කනවා කියන්නේ ආයෙත් මේක වෙනම වයිබ් එකක්. ඒ වයිබ් එක ගන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම ෆොරෙස්ට් හෙවන් ඉකෝ රිසෝට් එකට එන්න ඕන. රොටි කාලේ වෙලා අපි ඉන්දියාප්ප පොඩ්ඩක් try කරන්න බැලුවා. ඉන්දියාප්ප වල තියෙනවා පොල් සම්බෝල, චිකන්, පරිප්පුත් එක හොඳට අනලා ලොකු කටක් කවන්න යන්නේ මගේ අලි පැන්චට. මේ කොහොමද මේ පැත්තට අල්ලන්නේ? ඒවට තමයි කියන්නේ ට්‍රික්ස් කියලා. ට්‍රික්ස්. ඇඟිල්ල පේන්නේ නැති නල්ලන්න අතට. yes. ඒවා රහසිගත ක්‍රම තියෙන ඒවාට. රසයිද? වටේ පොඩි එකෙක් වගේ. යාගේ ජාතික ආහාරය. මතුයි සොසේජස් වේ. අය බතුයි බිට්ටරයි. තමයි ජාතික ආහාරය. ඔයාගේ ආසම කෑම මොනවද? ගොඩක් ආස කෑම දෙනවා. නේද? ආසම කෑම. ඔයා මේ තියෙන්නේ සිද්ධාර්ථ මලක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවා සිද්ධාර්ථ මලක්. මාර සුවඳයි. මාර ලස්සනයි. මේක ප්ලාස්ටික් මලක් වගේ. මම ඔයගොල්ලන්ට පෙන්වන්න දෙයි ප්ලාන්ට් එක. තේනවද ඔයගොල්ලන්ට? මෙතන මැද්ද තමයි මල හැදෙන්නේ. ෆ්ලවර්ස් ගොඩක් තියෙනවා. ඒක එතනම හැදිලා එතනම පළ වෙලා යනවා. දෙන්නම එක වගේනේ. රෝසස් තියෙනවා. අපි තව ඉස්සරහට යමු. මේගොල්ලෝ කැම්පින් කරන්න පුළුවන් තැනක් තියෙනවා. මම එතනට ගියේ නෑ තාම. මෙතනින් පල්ලෙහාට තමයි දැන් අපිට යන්න තියෙන්නේ. ෂූටිත් ඇවිල්ලා මේ. ඊයා නිදාගත්ත මේ අපේ රූම් එක උඩ. රූම් එක උඩ ඒගොල්ලෝ මේ මොකද්ද ගලක් උඩ තමයි නිදාගන්නේ. චූටි. මේ තියෙන්නේ කැම්ප් එක තියෙන ලොකේෂන් එක. මාර ලස්සනයි මෙතන. පල්ලෙහාට ගිහලා බලමු. මේ මම තාම ගියේ නැහැ එතන මේ මොන වගේද කියලා මම දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. එතන කොහොමද කියලා. අනිවාර්යෙන් ලස්සන ඇති. මොකද හැම තැනක්ම මෙතන අන්කොමන් සහ නේචර් එකත් එක්ක හදලා තියෙන්නේ. මේ තියෙන්නේ අලගේ ටෙන්ට් එක. මෙතන කීප දෙනෙක්ට ඇවිල්ලා නවතින්න පුළුවන්. මෙතන තව සිංගල් බෙඩ් එකක් තියෙනවා. නේ? මෙතනිනුත් බැලුවම එළිය ලස්සනට පේනවා. මෙතන වෙනම වින්ඩෝස් වගේ තියෙනවා ටෙන්ට් එකේ. එතකොට මම හිතන්නේ මේ වොෂ්රූම් හරි චේන්ජ් වොෂ්රූම් වෙනවා මේ තියෙන්නේ. බලමු ඒකත්. මෙතන ඕපන් කරා. මෙතන තමයි වොෂ්රූම් එක තියෙන්නේ. කැම්පින් කරද්දී සාමාන්‍ය වොෂ්රූම් ප්‍රශ්න නැහැ. දැන් ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ෆොරෙස්ට් හෙවන් ඉකෝ රිසෝට් එකට ආවොත් ඕගොල්ලන්ට මේ වොෂ්රූම් එකත් එක්ක මේ මිරර් එකත් එක්ක මේ හොට් පොට් ෂවර් එකත් එක්ක ලේසියෙන්ම කැම්පින් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එන්න ඕන. මම වගේ නේචර් වයිබ් එකට ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ලොකේෂන් එකට එන්න ඕන. මම highly recommend කරනවා. මාරම ලස්සනයි මේ තැන කැම්පින් කරන්න. කරදරයක් නැතුව, මදුරුව කන්න නැතුව, එතකොට සත්තුන්ගෙන් ප්‍රශ්න වෙයි කියලා බය ඉන්න නැතුව හිත නිදහසේ කැම්පින් කරන්න නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම එන්න ඕන ෆොරෙස්ට් හෙවන් ඉකෝ රිසෝට් එකට. සුරලෝකෙන් දේවදූතයාගේ කොහිනක සාමාන්‍ය දෙයක්. අපි ඒකට මොකක්ද කියන්නේ මොකක්ද වැඩ කරගෙන යන්නේ. අන්න එහෙම තමයි සුරලෝකයක් හැසිරෙන්නේ. හරි? අපි යන්න දැසට දීගෙන. ඒන්ජල් නෑ පරිස්සමෙන් ගල කකුල තියලා යන්න ගල් ඉස්සනවා මේ වෙලාවට.
ගල් තෙමුණම ලිස්සනවා. පහින පටන් ගත්ත හින්දා අපි රූම් එකටම මේ ලන්ච් එක අරේන්ජ් කරගත්තා. නැත්නම් අපි ගඟ මැද්දේ තමයි ලන්ච් එක ගන්න හිටියේ. කමක් නැහැ. මේගොල්ලෝ කෑම බීම ගොඩාක් ගෙනලා දෙන මම ඔයගොල්ලෝට පෙන්නන්න මොනවද අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි ලන්ච් ගන්නයි යන්නේ. මට හස්බන්ඩ් මේ බෙදලා දුන්නා මේ ලස්සනට. නැත්තම් මම බෙදාගත්තා නම් එච්චර ලස්සනට එන්නේ නැහැ ප්ලේට් එක. මේ ඉතින් මේ තියෙන්නේ මගේ ලන්ච් එක. අපි කාලා බලමු ලන්ච් එක කොහොමද කියලා. අද තියෙන yellow rice එක මම ආසම කරීස් ටිකක් අපි try කරලා බලමු කොහොමද කියලා ටේස්ට් එක. බස්ස වෙලාවක කේව් රූම් එකක ඉඳගෙන මේ වගේ ලන්ච් එකක් ගන්නවා කියන්නේ ඒක වෙනම ෆීලිං එකක්. එළිය තනිකරම නුවර එළිය වගේ කළු කරලා වහිනවා. ඒ පැද්දෙන් ගඟ කරාගෙන යනවා. මෙහෙ මුව ඉන්නවා. එතකොට ඉත්තෑවෝ එක එක જાතිය පුංචි පුංචි සත්තු තියෙනවා. කුරුල්ලෝ ඉන්නවා. සමනලෝ එක එක જાතිය ඉන්නේ. ඉතින් මෙතන තනිකරම හෙවන් එකක් තමයි ඇත්තටම. ෆොරස්ට් හෙවන් එකෝ රිසෝට් කියන්නේ නිකන් නෙමෙයි. මෙතන තනිකරම හෙවන් එකක්. මේ ෆීලිං එක තනිකරම හෙවන් එකක ඉන්නවා වගේ. ඉතින් ඇත්තටම කෑමත් මාරම රසයි. දවස් දෙකේම ඊයේ අපි ගත්ත ඊයේ ඉඳන් අද වෙනකන් අපි කාපු හැම කෑමක්ම මාරම රසයි. ඒ වගේම කිසිම රසකාරකයක් දාන්නේ නැතුව තමයි මේ කෑම හදලා තියෙන්නේ. මට වැඩි වෙලා කතා කරන්න නෙමෙයි, මට මේක කාගෙන යන්න ඕනේ. ඇත්තටම මාරම රසයි කෑම එක. ඒ විතරක් නෙමෙයි, ලොකේෂන් එකත් සුපිරි. එහෙනම් අපි ලන්ච් එකෙන් පස්සේ ආයෙ හම්බෙමු. ඩිනර් එකට මම විතරයි ඉන්නේ. වයිෆ් නෑ. දවල්ට කාපු පාර තාම බඩ පිළිලා කියලා. මම ඩිනර් එකට වාඩි වුණා. මම මේක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. මේගොල්ලෝ තනිකරම මේගොල්ලෝ කිසිම කියන්නේ පැකට් කරලාගෙන අපු පරාටා එහෙම යූස් කරන්නේ නැහැ. ඒගොල්ලෝම ඔක්කොම අතෙන් හදලා පරාටා හදලා තමයි කොත්තුව හදලා තියෙන්නේ. අපි කාලා බලමු රහ කොහොමද කියලා. රස පාටයි කොත්තුව. සුවඳයි, සෑහෙන සුවඳයි. කිලෝ ගණන් පොඩි චුට්ටක් දාගමු. හරිම රහයි. ෆ්‍රෙෂ් තියෙනවා. මේ පරාට කෑලි හරිම සොෆ්ට් එකට හැපෙනවා. හරිම රහයි. Good morning guys. අද තමයි අපි check out වෙන්නේ. check out වෙලා අපි දෙන යන්න හිතාගෙන ඉන්නවා. පහන්තුඩාවේ. අපි ඉතින් ඇත්තටම මේ ලොකේෂන් එක ළඟමයි තියෙන. කිලෝමීටර් කීයක් වගේ ඇතුළත? දෙකක් වගේ. කිලෝමීටර් 2ක් වගේ ඇතුළත තියෙන. ඉතින් අපි පහන්තුඩාවටත් පොඩ්ඩක් ගිහලා බලනවා. ඔයගොල්ලෝ ආස ප්ලේස් එකක් නෙදී. මේ මොර්නින් ටී එක ගන්න ගමන් ඉන්නේ. මුලින්ම තේ එක බීලා ඉන්නම් අපි. දැන් ඔයගොල්ලෝට පෙන්වන්නේ නැචරල් පූල් එකක් තියෙන අපිට ඒකට බහින්න බැරුණා. ඇත්තටම වතුර මාර සීතලයි. ඉතින් මේ අද ඇත්තටම ටයිම් එකක් නැහැ අපිට මේ නැචරල් පූල් එකට බහින්න. අපි බලමු උඩ තව පූල් එකක් තියෙනවා. ප්‍රයිවට් පූල් එකට බහින්න බැරි වුණා. අපි බලමු මේ ඊයර පොඩක් වැස්ස නිසා චුටක් මට තෙමුණා නේ. ඒ නිසා පොඩි හෙම්බිරිසල් ගැටයක් තියෙනවා. අපි බලමු මේ එහෙම මොනවද නැචරල් පූල් එකට නැත්නම් ඒගොල්ලෝගේ view point එකේ හදලා තියෙන පූල් එකට හරිය එහෙම නැත්නම් අපි යමු. බලමු. ඩක් අහස කළු කරලා තියෙන අපි බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ චුට්ටක් බහින්න හදේ පූල් එකට. අපිට ඩ්‍රින්ක් එකකුත් හම්බුණා. පොඩක්
වහින පාටක් තියෙනවා. හැබැයි pool එකට බහින්න තු ඉන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් pool එකට චුට්ටක් බහැලා ඊට පස්සේ අපි ආයෙ room එකට යමු. නම් ෆොරස්ට් හෙවන් එකෝ රිසෝට් එකෙන් අද යනවා. සමු දෙන්න හදන්නේ හරිම දුකෙන් මේ ලොකේෂන් එක දාලා යන දුකයි. ඒ වුණාට අපිට යන්න එපා. අපි බව් 4 දෙනා ඉන්න බලන් ඉන්නවා. අපි එනකම්. ඉතින් මේ හස්බන්ඩ් මේ මං ගැන වැරදි හිතන්න එපා. හස්බන්ඩ් මේ වීඩියෝ ගන්නකම් හොඳේ මේ ඔක්කොම බෑග්ස් ටික අරගත්තා. ඉතින් හරිම ලස්සන ලොකේෂන් එකක්. ආයෙ පාරක් කියන්න තියෙන්නේ. ඕගොල්ලෝත් ඇවිල්ලා බලන්න. මෙතන ස්පෙෂල් එක කේව් රූම් එක මාරම ලස්සනයි. අන්කොමන් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. ගල් ගුහාවක ඉන්නවා වගේ තමයි. රාටසයි එන්න සීතලයි. නුවරඑළිය පරාදයි. එහෙනම් අපි හම්බෙමු. අපි දැන් යන පහන්තුඩාවට. අපි එනම් පහන්තුඩාවේ හම්බෙමු. පල්ලෙන්න බෑග්ස් ටික අරගෙන ආවා. ඕගොල්ලන්ට මම view එක පෙන්වන්න නැවැත්තේ ඔම ඉන්න. මාර ලස්සන view එකක් තියෙනවා. මේ තියෙන්නේ මෙතනට view එක පේන ඉතින් මාර ලස්සනයිනේ. අන්න අර හරිය තමයි අපි හිටියේ. පේන්නේ හොයාගන්න බෑග. කැලේ මැද්දේ තමයි අපි හිටියේ. දැන් ඉන්නේ පහන්තුඩුවාවේ ටිකට් කවුන්ටර් එක ගාව පොඩ්ඩක් පාක් කරගන්න බලනවා කායක. ඊට පස්සේ අපි යනවා පහන්තුඩුවාවට. මම මේ පළවෙනි පාර තමයි යන්නේ අපි දෙන්නම. බලමු මේ එක්ස්පීරියන්ස් එකත් අරගෙන. ටිකට් එක රුපියල් 30යි පහන්තුඩුවාවේ. අපි දැන් ටිකට්ස් අරගෙන පහන්තුඩුවාව බලන්න යන්නේ. මේ වගේ පාරකින් තමයි යන්න තියෙන. පහන්තුඩුව බලන්න ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. මේ බලන්න ඕනේ එතන ක්‍රවුඩඩ්ද කියලා. අපි ෆොටෝස් ටිකක් ගන්න යන්නේ. ඉතින් කවද එයිද දන්නේ නැහැ මේ පැත්තට. ඉක්මනට මෙන්න ඕනේ හැබැයි. මේ අපි එනන් යා පහන්තුඩුව පැත්තට. එතන තමයි. එතන ඇත්තනේ. අර වීඩියෝ වයිරල් වෙච්ච දේ. එතන තමයි මෙතන හැමෝම view point එක බලන්න එන්නේ එතන. ඒක වුණාට තව ලස්සන දැන් තියෙනවා මේ. ඔව් මෙහෙ ලස්සනයි. හරි ලස්සනයි මෙතන. මේ වතුර එන ක්ලියර්. අතර නම් මං හිතන්නේ ගැඹුරුයි. මේ මෙතන නම් ගැඹුරුයිනේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මෙතන අඩි කීයක් විතර ගැඹුරු ඇද්ද? මං දන්නේ මෙතන නානවත් දන්නෙත් නෑ. නාලා තියෙනවා නම් කියන්න කට්ටිය. අනේ අම්මේ මෙතනින් දැන් එගොඩ වෙන්න ඕනද? හරිම භයානකයි. ලොකු සීන් එකක් නෑ. මෙන්න මේකදී ගාන්න බැලන්ස් එකට එහා පැත්තට යන්න ඕන අර පැත්තට යන්න. ඇඩ්වෙන්චර් සීන් එකකුත් තියෙනවා යන්න. ලොකේෂන් එක ගැන මෙතන ඉඳන් මොනවද කියන්න තියෙන්නේ? චුට්ටක් හයියෙන් කතා කරන්න. චුට්ටක් හයියෙන් කතා කරන්න. තනිකරම මම වෙන රටක ඉන්නා වගේ තමයි මට නම් ඇත්තටම මේ හැංගෙන්නේ. මේ ගල් වලත් මේ එක එක නේද පඳුරු జాතියෙන් වැවිලා තියෙන මාල් ලස්සනයි. ඔව්. බලන්න ඒක නම් අර සීනරි එකක් තනිකරම තියෙන්නේ. මාල්ම ලස්සනයි පල්ලෙ යනවා සමනාලු. 0.5 එකට ඇදිලා පේන්නේ. එහෙම ඇදලා තියෙන්නේ. ඒ මුල්ලට දාගත්තම ඇදෙනවා මහත් වෙනවා. අපි යා. චුට්ටක් පණ්ඩිත. ඒක තමයි. මාත් කෝ චුට්ටක් පණ්ඩිතයි කියලා. ගෙදර යනවා වගේ තමයි යන්නේ. කොන්ක්‍රීට් වණයක් නැති විදිහට මට දැන් පිට වෙලා තියෙනවා. අච්චර ලේසියෙන් එන්න පුළුවන්කම තියෙන්නේ මම ඒක අපේ පොඩ රහ කරලා පෙන්නන්න තමයි හිතලා. අර ලස්සන මාළු. මේ ප්‍රොපෝස් කරන නියම තැන හොඳ. මෙතනට ගෑලා දන ගහලා මුද්ද දීලා කියන්න ඕනේ. ප්‍රොපෝස් කරන්න. ඔව්. යස් කිව්වොත් මේ පැත්තේ නෝ කිව්වොත් අර පැත්තට තමයි තල්ලු ගන්න තියෙන්නේ. අමක් නැද්ද දන්නේ. මල විකාර. ඒවා තනියෙන් යනවද? දොටේ ගිහිල්ලා. අර ලණුවක් තියෙන ඒක දිගේ යන්න ඕනේ ඊට පස්සේ. අර ලණුව අල්ලගෙන යන්න ඕනේ උඩට. මන් දන්නේ උඩට ගිහලා කොහොමද යන්නේ කියලා. නම් මම හිතන්නේ පැත්තෙන් පැත්තට යන්න නැත්තේ. බලමු. මේ අර පොඩි ගානක් කැට ගහලා තිබුණේ. නැත්නම් ඊතරම් කවුද නැත්නම් ගහේ එල්ලෙන්න නැද්ද? ගිහලා බලමු. දැන් වෙලාව කීයද? හරියට මීට මුදුන් වෙලා තියෙන්නේ. අපේ නෝන හරි ආසයෙන් කළු වෙන්න මේ යව්වේ යන.
අමාරු වැඩක් නෙවෙයි. ඔය චුට්ට පුළුවන් ඇති ඒ පැත්තෙන් යන්න ඔයාලට කකුල තියන් ලේසි තැනකින් යන්න. මේවා වල්ල ගන්නත් ඕනේ වීඩියෝ කරන්නත් ඕනේ මම දැන් මොකද්ද කරන්න කියලා මම මේ කල්පනා කරනවා. ඔයා හදිසියට වැටුණොත් මං ඉන්න එපා මිනිහා වශයෙන් අල්ලගන්න. සෑම ගෑණියෙක්ගේම කටේ තියෙන වචනේ තමයි දෙවෙනි කසාදයක් කරේ. මම මැරෙන්න. දැන්ටම කළු වෙලා හොඳේ. ඔයා නගින්න දෙයක් නෑ. නගිනවා. එල කීයේ. හයියෙන් කඹේ අල්ලගන්න. අර පැත්තේ තැන් තියෙන දාර ඒවට උඩට යටට කකුල් දිගේ පැත්තට යන්න. ලොකු සීන් එකක් නෑ මට පේන්නේ. ඔතන එහාට ඕකේද? ඔහොම ඉන්න මං එනකන්. නේ. අපි පහන් දරා බාලා දැන් ගෙදර නයි හදන්නේ. අයියෙන් කෑ ගහලා කියන්න. අපි පහන් තුඩාව ගිහිල්ලා දැන් ගෙදර නයි හදන්නේ. යම් පොළයට. අතන නම් මාර ගැඹුරුයි යා. හොඳයිද? ලොකු අවුලක් නෑනේ පොඩි මීටර් කිලෝමීටරයකට මීටර 800 කිලෝමීටරයක් විතර ඇති වුණානේ. වතුර එකක් ගෙන යන්න බැරි වුණානේ. මම වතුර ටික බිවට පස්සේ ඔක. බීම එකක් ඇති බොන්න. 3 hours later. බබා. හේ. නැගිටින්. ගෙදර ආවා. නැගිටින් බබා ගෙදර ආවා. බුල්ලරිනුත් කෑ ගන්න නැගිටින්න. කට්ටිය නැගිටලා නැගිටින්න. ගෙදර ආවද? ඔව්. කතා කරන්න මට මම පානොත් තරම් ආයේ ඒගොල්ලෝ බුල්ලරින්ටලා. බ්ලොග් එක ඉවර කරෙත් නෑ. ෆයිනලි අපි ගෙදර ආවා. ගෙදර එන මග මට චුට්ටක් නිින්දක් ගියා මේ. මොකද ඊයේ වැස්සට දෙමුණානේ මම චුට්ටක් මට හෙම්බිස්සාව ගතියක් තිබුණා ඒ නිසා. ඉතින් බ්ලොග් එකේ අතරමැද මේ අඩුපාඩු ඇති. ඉතින් ඒ නිසා ගණන් ගන්න එපා ඒකයි. ඇත්තටම කියනවා නම් මේ බ්ලොග් එක ගැන මම හෙන කාලයකට පස්සේ මාළම විදිහට රිලැක්ස් එකේ එන්ජොයි කරා. ඇත්තටම සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා සිග්නල් වත් නැති කෝල් එකක්වත් එන්නේ නැති පරිසරයක මම ඒ හස්බන්ඩ් වෙනම නිකන් ආතරමං වුණා වගේ උනේ. ඕන තැනකට ගිහිල්ලා ඕන තැනක බහැල බැලුවොත් එක්ක ගඟක් නැත්තම් පොකුණක් නැත්තම් ලස්සන දඬුලේන්නු සත්තු යනවා අපිට ඇහෙන්නේ හැම වෙලේම වතුර ගලන සද්දේ. එතකොට ඒ රූම්ස් හදලා තියෙන කේව්ස් මොනවාද තනිකරම ගල් ගුහාවල් වල හදලා තියෙනවා එක විදිහට එක වයිබ් එකකට හදලා තිනවා. එතකොට කුඹුරු එක වෙනම ෆීලිං එකක්. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අරගන්න ඕන ජීවිතේ එකපාරක් හරි මේක මට හම්බෙච්ච වෙනස්ම විදිහ අත්දැකීමක්. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මම ඒගේ හොටෙල් එකේ ඩීටේල්ස් වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒගොල්ලොන් කන්ටැක්ට් කරලා කතා කරන්න පුළුවන්. එහෙනම් මම අදට වීඩියෝ එක ඉවර කරනවා. අපි ආයෙම මේ වගේ ට්‍රැවලින් වීඩියෝ එකකින් නැත්තම් මන් දන්නේ ඊළඟ වීඩියෝ එක මොකක් වෙයිද කියලා. අපි ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. thank you so much මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට. මතක ඇතුව අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. bye